Boy! Good evening පුතා. අද වෙනස් විදිහේ අඩු ජවයකින් එල්ල කරන්න පුළුවන් හොඳම පංචයක් අද ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. මේකෙදි පුතා මේකට කියනවා palm outside punch කියලා. palm outside. හැබැයි මේක palm outside උනාට මේ මෙතනදී මම ඔයාලා හොඳට බලා ගන්න මේක. මේ මෙතන මේ ඇඟිලි දෙක නැමුණට මේකෙදි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මේක අපි රිලැක්ස් ගහන පංච එකක්. මේකෙදි අත තද කරන්නේ නැහැ, ඇඟිලි තද කරන්න අවශ්‍ය නැහැ. මේක ලේසියෙන් කිව්වොත් බුරුලට ගහන පංච එකක්. මේ අත මේ ආකාරයට තියාගන්න ඕන. තියාගෙන මේක පන අත මම මෙහෙම කියන හොඳම තේරෙන භාෂාවේ අත පන නැති කරලා ගහනවා කියන්නේ. අත පන නැති කරලා. ඒක මම ඔයාලට මේ එක්සැම්පල් උත් එක්කම දෙන්නම්. ඔයාලා දැන් මම මේ ඉඳ පුළුවන් විදිහට ඉඳලා මෙහෙම පෙන්නන්නම්. පෙන්නලා එක පාදයක් ඉස්සරහින් තියන්න සාමාන්‍ය පුරුදු වෙනකොට. එහෙමනේ ඒක ඒ විදිහට ඕන එකක් තියන්න පුළුවන්. මේකෙදි පුතා මේ අත විකට ගාව තියනකොට මේ පංච එක here. මේක මේ ලයිව් ලෙස් නෑ. මේක ලයිව් අඩු කරලා මෙතනදී තමයි තියෙන්නේ. මේ here නේ. here. කොහොම වදින්නේ? මේකේ අවශ්‍යම ටික ඔන්න දැන් කියලා දෙන්න යන්නේ. මම මේ පංචින් බෑග් එක හරහා ගැරුවේ මේක ඔයාලට මොනම හේතුවක් නිසාවත් මේක කියලා දෙන්න බෑ හරියට එක්කෙනෙකුට කරන්න නැතුව. මේක පුළුවන් ඔපෝනන්ගේ මෙන්න මේ ඒරියා එකට මේ කන ප්‍රදේශයට මෙහෙම පංච් කරන්න පුළුවන්. මම මේකට හොඳ ට්‍රික්ස් එක දැන් දෙන්න යන්නේ. මේකෙදි ඔයාගේ මේ මූණට බයිසිකල් එක හරි යනකොට දූවිල්ලක් වැදුනොත් මොකද වෙන්නේ? දුහුවිල්ල චූටි අංශුවක් වැදුනොත් හරියට රිදෙනවා. චූටි ඇටයක් වැදුනත් පොඩි අබෑටයක් වගේ දෙයක් වැදුනත් රිදෙනවා. හිතලා බලන්න මේ වගේ පාරක් මේ කන හරහා වැදුනොත් palm outside punch එකක් මේ වගේ එකක් හෙන ගැහුවා වගේ දැනෙනවා. හෙනයක් ගැහුවා වගේ. මම මේ වචනේ පාවිච්චි කරේ ඒක ඔයාලට තේරුම් කරලා දෙන්න නිසා. ඉතින් මේක ඊටාම සුළු පංච එකක්. ලොකු පුහුණුවක් අවශ්‍ය නැහැ. හැබැයි හොඳම පංච එකක්. මේක මට හරියටම කියන්න පුළුවන් ක්ලාස් කරද්දී ඉදිරියේදී ඒවා තියෙනවා ක්ලාස් කරනවා. ඒ අවස්ථාවන් වලදී හොඳට මේක දෙන්නෙත් දාලා මට හොඳට කියලා දෙන්න පුළුවන්. ඔයාලා ඉදිරියේ බලාපොරොත්තු වෙන මම පොඩි ඉගියක් දුන්නේ. ඒක තමයි palm outside punch. correctly පුරුදු වෙන්න. Okay.